මේ පාලම විලා තියෙන විනාශය මෙතන විස්තර කරන්න මෙතන සුදුසුම පුද්ගලයා ඉන්නවා. ඒ කියන්නේ මේ ගම්මාසි අපි කියන්නේ සුදු අය කියලා සුදු අයියා. මේක කොහොමද උනේ අපිට කියන්න මේ පාලම කොහොමද හෙලවුනේ පාලම කොහොමද මෙතනින් ගැලවිලා වෙනස් වුනේ ඒ සිදුවීම සම්පූර්ණ කියන්න. ඔව් මම ඉතින් 8ට විතර ඔව් ලොකු වතුර පාරක් ආවා. ඔව් ආවට පසු මම අතෙන්ට එනකොට අපේ ගම්වාසීන් සියලුම දෙනා ඔව් පාලම යනවා කියා සියලුම දෙනා ඉන්නවා මේ කුඹුරේ රයිට් ඊට පස්සේ මම ඇවිල්ලා බැලුවා. ඔව් එතකොට සාමාන්‍යයෙන් මේ පැත්තේ වතුර මට්ටම මේ ගානට වාගේ යනවා. ඔව් මේ උඩින්. ඔව් ඊට පස්සේ මේ හරියේ ඔව් මම පොඩ්ඩක් පෙන්නන්න. ඔව් මට හිතුණා මේ ගහ ඉවත් කරගත්තොත් මේ පාලම බේරා ගැනීමට පුළුවන් කියලා. ඔව් ඔව් ඊට පස්සේ මම මෙතන මෙන්න මේ අපේ ඔව් අර ඉඳන් මේම ගහ අර ඇන්දේට උඩට වැටිලා ඔව් මේ යකඩ මේ ඇඳි කැඩිලා තියෙන්නේත් ඒක නිසා නේද මේ තියෙන්නේ ඇඳි කැඩුනේ අර ගහේ තියෙන හේතුනේ ඉඳන් ඔව් අරකේ තමයි ඉතින් ඔව් ඊට පස්සේ මම දුවකට ගිහිල්ලා ඔව් කට්ටියට කිව්වා උදාහර පීයක් අරන් එන්න කියලා. ඔව් මම පීය අරගෙන ඔව් මාගේ ජීවිතේ පවා ඔව් මේ වෙලාවේ මේ ඇහෙන අනුතරක තිබුණේ. ඔව් ඒ වුණත් මම පීය අරගෙන මෙතෙන් එනකොට මගේ ගම්වාසීන් සියලුම දෙනාම ඇවිත් මේ ගහ කැපීමට අපි පටන් ගත්තා. ඔව් අපි මේ ගහ කපන අවස්ථාවේදී මේ පාලම මෙහෙම හෙල වෙනවා. මෙතන. ඔව්. මෙහෙම පාලම හෙල වෙනවා. එතකොට වතුර මට්ටම මේ ගානට මේ පාලමේ මෙහෙම යනවා. උඩින්. ගහ සිරිවීමෙන් මෙතන. ඔව්. ඊට පස්සේ අපි මේ ගහ කපලා දැම්මට පසුව මේ වතුර මට්ටම තිබුණේ තනින් පාලමෙන් ආපහු බැස ගියා. ඔව්. ඒ වීඩියෝ එක තියෙනවා. ඔය වීඩියෝ එක තියෙනවා. ඔව්. ඒ වීඩියෝ එක අපි මේ වීඩියෝ එකට බද්ධ කරන්න. ඊට පස්සේ අපි සියලුම දෙනා සන්තෝෂෙන් දැන් ගහ හරි කියලා සන්තෝෂ වෙලා දැන් ගහ ගියාට පසුව මම රෑ 9:00ට ආයෙ නැවත ආවා. පාලමට. 9:00ට එනකොට අර ගස තවත් ගසක් මෙතන ඇවිල්ලා ආයෙත් හිර වුණා. මේ ගහ මේ තියෙන ගහ මේ ගස් මේම තියෙන තව ගහක් හිර වුණා. අර ගහ ඉවත් කිරුවට පසුව තමයි මේ ගහ දෙවෙනි වතාව රෑ 9:00ට තමයි මේ ගහ ආවේ. මම අතන වෙල්යායේ උඩ පැත්තට ඇවිල්ලා බැලුවා. ඒ අවස්ථාවේ බලනකොට මේ පාලම සම්පූර්ණ දැන් මේ අර උදේ තිබ්බ මට්ටමම දැන් ආපහු යනවා වතුර පාර. මේ උදේ දැන් මේ මට්ටම් යනවා දැන් වතුර පාර. මම අතෙන්ට ඇවිල්ලා බැලුවා. දැන් මටවත් දැන් කිට්ටු වෙන්න බෑ. 9:00යි. ඔව්. ඊට පස්සේ දැන් ආයෙ කාටවත් කතා කරත් කිසිම දෙයක් අපිට කරන්න බෑ. ඊට පස්සේ මම උදේ පාන්දර ආයෙම දුවගෙන ආවා පාලමට. ආයෙම උදේ පාලමට දුවගෙන එනකොට මම දැක්කා නෑ සුරි. ඔව්. මේ මම රෑ 12ට ආයෙත්. ඔව්. ආයෙ රෑ 12ට මම ආයෙත් ආවා. ඔව්. ඒ අවස්ථාවේ මේ පාලම මුකුත් නෑ. මෙන්න මේ ඇන්දය සම්පූර්ණ වැටක් බැඳ සමානව උඩින් එන කඳන් හිර වුණා. මේ ඇන්ද දිගට හිර වුණා. ඒ වගේ වීඩියෝ තියෙනවා. ඔව්. ඇන්ද දිගටම හිර වුණා. එතකොට මේ උඩහින් එන ඇන්ද රැඳෙන්න තුන් දෙවෙනි මේ පල්ලෙන් තියෙන ඇන්දේ තමයි රැඳෙන්නේ නේද? ඔව්. මේ ඇන්දේ රැඳුනේ නෑ. ඔව්. මේ ඇන්දේට උඩින් තමයි මේව දැන් කොට. ඒ කොට ඔක්කොම අරක දිගට රැඳුණා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වැලි කවදා මේ වැලි තිබුණේ නැහැ. නමුත් වැලි එන්න තරම් වැලි ගොඩ ගන්න තරම් මේක පෙන්වනවා ඇති මේ තියෙන්නේ රැඳිච්ච මේ කුණු රොඩු ඊට පස්සේ ලී කෑලි සුද්දයා කියයි කොහොමද උනේ කියලා. ඔව්. මම පස්සේ උදේ පාන්දර ඔව් 7:00ට විතර මම මෙතෙන්ට ඇවිල්ලා බලනකොට ඔව් මම දැක්කා පාලම සම්පූර්ණ මේ පැත්තට මේ තියෙන මේ යනවා. ඔව්. මෙන්න මේ කොටස උදේ ඇවිල්ලා බලනකොට මේ පාලම ඇදිලා. ඔව්. මේ පාලම. මේ කොටස. ඔව්. ඉන්නත් මේ පාල පැත්තේ මෙන්න මේ බැම්ම හදාගෙන පහලට තල්ලු වෙලා. මම බැලුවා. මම ඒකල මේක දිගට බැලලා බලනකොට මම කල්පනා කරා මම කතා කරන්න බැලුවා අපේ ගාම්සික මාත්‍යාර ගන්න බැලුවා. දුනියා
කුයිලාංග මාතර ගන්න බැලුවා කිසිම එකට ගන්න ෆෝන් වැඩ කරන්නේ ෆෝන් වැඩ නැහැ. නෑ දැන්. මේ මොබයිල් කනෙක්ෂන් සම්පූර්ණ නැති වෙලා නැති තිබුණේ. වුණා. ඊට පස්සේ මම තීරණය කරා මෙම වැට ගැලවීමට මම තීරණය කරා. මේ වැටේ තිබෙන ඇන අයින් කරලා මේ වැට අයින් කරන්න. වැට අයින් කරලා සුරක්ෂිතව ඒක මම තියන්න තීරණය කරා. ඔව් ඔව්. ඊට පස්සේ මම ඒක වීඩියෝ එකක් අරගෙන ඔව්. මේ මාගේ ගම්වාසී සමග ඇවිත් අපි ඔක්කොම ලෑස්තිලා මේ ගහට මේ ඇන්දේ ගලවලා ඔව්. මේ ආපහු නැවත අහයි කරනවා. මේ වගුවට මේ පාලමේ මේ ඇන්දවල හිරවීමෙන් මේ පාලම අතරයට බේරා ගැනීම සඳහා මේ ඇන්ද අපි ගලවලා සුරක්ෂිතව අද අපි මේ දැන් වෙලියාවෙන් තියා තියෙනවා. අපි එකෙන් අද මේ දෙනක ලෑස්තිලා අපි මේ ගලවන්න ලෑස්ති මේ ඇන්ද විතරක්. මේ අතරයට ආවොත් මේකෙන් අනිවාර්යෙන්ම මේ ඇන්දවල රැඳිලා මේ පුල් පාලම අලි පැත්ත ගහන්න ඉඩ තියෙනවා. ඒකෙන් මේ කිසිම ෆෝන්වක් කිසිම නිලධාරියෙකුටවත් කතා කරන්න විදියක් නැහැ. ඒකෙන් අපි ගමේ ජනතාව ලෑස්ති වෙලා පාලම බේරා ගැනීම සඳහා මේ අපි ඇන්ද ගලවනවා දැන්. ඇන්ද ගලවලා උඩින් කීන් තියන්න ලෑස්ති මේ. උඩින් තිබ්බා. උඩින් තිබ්බා. උඩින් තියලා. ඔව් ඔව්. ඊට පස්සේ දැන් ඕ විදියටම දැන් මේ කොටසේ මේ කොටසට මුකුත් වෙලා නැහැ. ඔව් මේක හොඳට තියෙනවා මේ ටික. මේ කොටස හොඳට තියෙනවා. ඔව් ඔව්. මෙන්න මේ කොටසෙන් මෙතනින් මෙහෙට ඔව්. මේ වාගෙම තමයි අර පැත්තේ. ඔව්. ඔව්. මේ අන්ද ගැලවිලා තියෙන්නේ අර මේ අරෙන් ආපු වතුර පාරට. වතුර පාරට. මේ අමේ තියෙන්නේ. මේ යකඩෙන්ම මේ වෙන් වෙලා නේද? ඒක ඔක්කොම වෙන් වෙලා. ඔව් රයිට්. අතෙන්ට අරගෙන තුනම වෙන් වුණා. ඔව් ඔව්. උඩ එකක් නෑ නේද? උඩ එකක් නෑ කිසිම අවුලක් නෑ උඩ එක. ඔව්. පාලමට කිසිම මේ දෙයක් වෙලා නෑ. අර පොඩ්ඩයි අර ඇදිලා තියෙන්නේ පාලම. නැවත මේ වාගේ වතුර පාරක් නැවත ආවොත් මේ වාගේ වතුර පාරක් ආවොත් මේ පාලම දැන් අනිත් පැත්ත ගහන සයිස් එකට වාගේ දැන් තියෙන අඩතලේ තියෙන පාලමේ දැන් තියෙන්නේ. අපිට පුළුවනි දැන් මේක අපි දැන් අච්චර බේරගෙන ඔව් මෙතන මේ තැන විතරයි මේ පාලම තියාගත්තා නම් ආයෙ කිසිම දෙයක් මේ පාලමට වෙන්නේ නැහැ. ඔව් ඒක නිසා මේකට ඇත්තට පුළුවන් තරම් බලධාරීන්ගේ අවධානය එතකොට මේ සුද්දයි ඇත්තටම සුද්දාලට තේරෙනවා තියෙන මෙතන මේ ලෙඩෙක් වුණත් ගෙනියන්නේ මේ පාලමෙන්. එතකොට එන හැම මිනිස්සෙක්ම රාජ්‍ය නිලධාරීන් පවා මේක ගමන් කරනවා. එතකොට ඒ අයට මේක ඕනමනාවක් නැති වුණාට ගමේ ඉන්න ගම්මාසින් විදියට අපිට මේක ගොඩක් වැදගත්. ඉතින් මේක අපේ ඇත්තටම ජනාධිපතිතුමාගෙන් තමයි මේක ඉල්ලන්න ඕන සුද්දයා. ඉතින් ඔයා ඉල්ලන්න ජනාධිපතිතුමාගෙන් මමත් ඉල්ලන්නේ මම වීඩියෝ කරන මමත් මේක ඉතාම අත්‍යවශ්‍ය දෙයක් නේද? ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මේක දිත්වා සුලිකුණාට හේතුවෙන් මේ තිබුණු විදිහත් ඇත්තටම මාර විදිහට මිනිස්සුන්ට අවහිරතා කරදරයටපත් වුණා. ඉතින් ලබා දෙන සහනාධාරයක් හරි නැත්නම් ආධාර හරි අරගෙන මේ පාලමත් හදලා දෙන්න. ඔව් එතකොට මේ දැන් මෙතන මේ ඉන්නේ මේ මං ඉස්සරහා මේ වීඩියෝ එකේ ඉන්න සුද්දයිය තමයි මෙන්න මේ පාලමේ මෙන්න මේවා ගලවලා මේ රැඳිච්ච ඔයාලට පෙන්වන්න ඇති මේ කොට රැඳිලා තියෙනවා. ඒ කියන්නේ මේ ලී කෝටු ඇවිල්ලා මේ කොට රැඳුණා නම් මේ පාලම අද නැහැ. අද නැහැ. ඔව්. අද මේ පාලම නැහැ. නෑ ඒක මම තීරණය කරා බසුදා දෙයියනේ අර තිබුණ ඉස්සල්ලා ආපු ගහක්. ඔව්. දෙවෙනියට ආපු ගහක්. ඔව්. ඒ ගස් දෙකම තිබුණා නම් ඔව්. අද අපිට මේ පාලම නැහැ. ඔව්. අද හිටගෙන ඉන්න නැහැ. ඒක නිසා ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් ඉල්ලන්නේ මෙන්න මේ ඔය ඔබතුමාට පෙන්නව ඇති. මේ පැත්තෙන් තියෙන්නේ ලොකු ඉරුම් කොටු. එතකොට ඒ වගේම මේ තියෙන්නේ ඌමාඔය. එතකොට මගේ මේ වීඩියෝ එකේ මේ සුද්දය ඉන්න පැත්ත මේ පැත්ත බදුල්ල දිස්ත්‍රික්කයේ. ඔව් මෙහෙ බදුල්ල දිස්ත්‍රික්කය. ඒතකොට මෙහෙ නූර්ලි දිස්ත්‍රික්කයේ. මේ දිස්ත්‍රික්ක දෙක යා කරන එකම පාලම. මේට අමතරව තව පාලම් තිබුණා. මේක තමයි ප්‍රධානම පාර මේ මිනිස්සුන්ට තියෙන. ඉතින් මේ වීඩියෝ එක බලධාරීන්ගේ අවධානය සඳහා සුද්දයා. ඔබතුමාගේ ඉල්ලීමත් ඒක කියලා මම දන්නවා. ඔව්. අපි අතුගරු ජනාධිපතිතුමනි අපිට මෙම පාලම නැවත තිබ්බේ තැන්ට හදලා දෙන්න අපි ඉල්ලා සිටිනවා ගරු ජනාධිපතිතුමනි මේ අපගේ සපු සංවර්ධන ඉල්ලාතුමනි. ඔව්. ඇත්තරම ගොඩාක් අපේ තෙරිපැහැ උපුල් මැද වැවනේ. ඔව්. උපුල් මැද වැව ගොඩාක් මේ පාලම මේ මුල් ආරම්භයේ සිටම මේ පාර දක්වා අපිට සෑහෙන්න උදව් කරපු පුජ්‍යලෙක්. දැන් අපි එයාගෙමුත් ඉල්ලා සිටිනවා
අපි අර ඉස්සර වාගේම අපේ ඒ උදව් කරවා වගේම මේ වතාවෙත් මේක මේ පාලම සාදා දීමට උදව් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඔව්. හරි අපි මේකේ මේ ප්‍රදේශයේ තියෙන අනිත් ෆොටෝස් අරගෙන විනාශ වෙලා තියෙන තැන් දාන්නම්. ඉතින් මේක අපි නැවතත් ඉල්ලනවා ජනාධිපතිතුමනි මේ මිනිසුන්ගේ මේ තියෙන අසරණකම කොහොම හරි දුරු කරන්න කියලා.